ප්‍රෝටීන, ෆයිබර් සහ මේදය වගේ පෝෂ්‍ය පදාර්ථ වලින් පරිපූර්ණ රටකජු ඇත්තෙන්ම ගුණාත්මකද කියන ගැටලුව ඇති කරන්නේ. එහි අඩංගු තරමක් වැඩි මේද ප්‍රතිශතය නිසා වුණත්, පාර්යේෂකයන් පවසන්නේ නම් මේ අඩංගු මේදයෙන් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍යයට හිතකර ලෙස සලකන හොඳ මේදය වන බවයි. රටකජු අපේ ආහාර වලට එකතු වෙන්නේ අද ඊයේ නම් නෙමෙයි. අවුරුදු 3500ක අතීතයක් ඇති බවට සැලකෙන රටකජු වල හැඩයගත්. රටකජු වලින් සරසපු මැටි භාජන දකුණු ඇමරිකාව ආශ්‍රිතව කරන ලද කැණීම් වලදී සොයාගන්න විද්‍යාඥයන් සමත් වුණා වගේම වාණිජ භෝගයක් ලෙස වර්ෂ 1800 දී වගේ ඉදලා රටකජු වගා කිරීම ආරම්භ වුණා කියලාත් සොයාගන්න අපිට පුළුවන් වෙලා තියන්නේ එකයි. අද වෙද්දී යුරෝපා රටවල් වල වගා කරන රටකජු වලින් වැඩි ප්‍රමාණයක් පීනට් බටර් හදන්න භාවිතා කරන වනත්. තාමත් ශ්‍රී ලාංකීය අපිට නම් ඇට විදිහට රටකජු ආහාරයට ගැනීම වඩා හුරුපුරුදුයි කියලත් සඳහන් කරන්න පුළුවන්. හදවත නිරෝගීව තබයි. හදවත නිරෝගීව තබන අසන්තෘප්ත මේද අම්ල අඩංගු ආහාර විදිහට බහුලව පිළිගැනෙන ආමන්ඩ් සහ වෝල්නට්ස් වගේ තරමක් මිල අධික ඇට වර්ගවලට නොදෙවෙනි සහායක් රටකජු වලිනුත් අපේ හදවතට ලැබෙනවා කියලා පරීක්ෂණ මගින් සනාථ කරගෙන තිබෙනවා. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර නාලවල අවිහිරතා ඇතිවීමේ අවදානම අඩුකර හෘදයාබාධය වැනි හදවත් රෝගවලින් ආරක්ෂා කිරීම ඒ අතරින් ප්‍රධානයි කියලා සොයාගෙන තිබෙනවා. අනවශ්‍ය බාර අඩු කරයි. ඇට වර්ගයක් විදිහට සැලකුවොත් රටකජුවල අඩංගු ප්‍රෝටීන ප්‍රතිශතය දෙවෙනි වෙන්නේ ආමන්ඩ් වලට පමණක් බව තමයි පර්යේෂකයන් පවසන්නේ. ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා රටකජු ආහාරයට ගත්පසු බඩපිරී ඇති බව සහ තවදුරටත් කුසගිනි නැති හැඟීම ඔබට දැනෙන නිසා වැඩිපුර කැලරි ශරීරයට එකතු වීමට ඇති ඉඩකඩ ඇහිරීම රටකජු වලින් සිදුවෙනවා. ඒ නිසා ආහාර පාලනයේදී නිසි පරිදි රටකජු ආහාරයට ගැනීම ඔබට ඉතාම පහසු සහ මිල අඩු හොඳ විසඳුමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ආයු කාලය වැඩි කරයි. තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය වුණත් රටකජු ඇතුළු අනෙකුත් ඇට වර්ග නිතරම ආහාරයට ගන්න බොහෝ දෙනෙක්ගේ ආයු කාලය කලාතුරකින් ඇට වර්ග ආහාරයට ගන්න පුද්ගලයන්ට වඩා වැඩි බව පර්යේෂකයන් පවසනවා. දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි. රටකජු අඩු ග්ලයිසමික් දර්ශකයක් සහිත ආහාරයක් ලෙස සලකනවා. ඒ අනුව රටකජු ආහාරයට ගැනීමෙන් ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ නැංවීමක් සිදුවෙන්නේ නැහැ. ඒ වගේම කාන්තාවන්ට දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරන්නත් රටකජු ආහාරයට ගැනීම හේතු වෙනවා කියලා පර්යේෂකයන් සඳහන් කරනවා. ප්‍රදාහ තත්වයන් සමනය කරයි. රටකජු කියන්නේ ඉහළ ෆයිබර් ප්‍රතිශතයක් අඩංගු ආහාරයක් කියලා. අපි මුලින් සඳහන් කරා ඔබට මතක ඇතිනේ. එය ශරීරයේ ඇතිවන ප්‍රදාහ තත්වයන් වළක්වා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වයක් පවත්වා ගන්නත් ඔබට උදව් කරනවා. පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි. සනාථ කිරීම සඳහා තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය වුණත් බඩවැල් ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවදානම පීනට් බටර් ආහාරයට ගන්න වැඩිහිටියන් අතර අඩු බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.